මැදිරිගිරියේ සිදුවීමේ ඇත්ත. මැදිරිගිරියේ සිදු වූ සත්‍ය සිදුවීම ගැන මෙන්න වාර්තා වූ පුවත. සාමාන්‍යයෙන් කොන්සර්ට් එකකට ආටිස්ට් කෙනෙක් බුක් කරද්දී ආටිස්ට් ඇඩ්වාන්ස් එක විදියට හාෆ් පේමන්ට් එකක් ගන්නවා. ඒ වගේම කොන්සර්ට් එක දවසේ පර්ෆෝමන්ස් කරන්න එන්න කලින් බැලන්ස් පේමන්ට් එක account එකට ඩිපොසිට් කරව ගන්නවා. ඕනේ ආටිස්ට් කෙනෙක් එහෙමයි. ආවම දෙන්නම් සින්දු කිව්වට පස්සේ දෙන්නම් කියලා පොලි තියපු සංවිධායකවරු ලංකාවේ ඕන තරම් ඉන්නවා. ඒ අත්දැකීම ලංකාවේ ආටිස්ට්ලට ඕන තරම් තියෙනවා. එදා මැදිරිගිරියේ සිදුවීම උනේත් ඒකමයි. සංවිධායකවරුන්ගේ නොහැකියාව ආටිස්ට්ලට පිටින් යවන්න එපා. අනුෂ්ක දුලාජ් වස්ති නිර්දෝෂී. ඒ ගැන කතා කරන්න ඕන. ඉතින් ඇත්තටම සිදුවේ ඇත්තේ මුදල් ප්‍රශ්නයක්. ඉතින් මේ නිතරතුරු දිනපතා දැනගන්න අපේ නාලිකාව දැන්ම subscribe කරන්න.